ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩි වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි අපේ ගෙදර චුටි බල්බ් පැටියගේ චුටි මිනි බ්ලොග් එකක්. ඒක මිනි බ්ලොග් එකක් කිව්වට පොඩිවත් නැහැ. හැබැයි චුටි කිව්වට මෙයා චුටිවත් නැහැ. මෙයාට මේ අවුරුද්ද අගෝස්තු 14ට අවුරුදු 9ක් පිරෙනවා. ඉතින් මෙයාගේ ඇත්තම නම රෙක්ස්. හැබැයි අපි ගෙදර ආදරයට කියන්නේ චුටි කියලා තමයි ඉතින්. චුටි කියපුවම කොයි ඉතියක් දුවගෙන එනවා කතා කරපුවා. විශාල කරදරයක් වුණා නෙමේක. ඇත්තටම කිව්වොත් අපි පොඩි කාලේ ඉඳලා මෙයා බීච් එකට එක්කගෙන යන්න ගොඩක් try කරා. ඒ බැරි වුණා එක ප්‍රශ්න අර මේවත් එක්ක බැරි වුණා. ඇත්තටම ඊට පස්සේ දැන් මේ දවස්වල අපිටත් ප්‍රශ්න එන්නේ කියලා නිකන් මිනිස්සුන්ටත් ප්‍රශ්නෙත් හින්දා කමක් නැහැ. මෙයාව අපි ගෙනියමු කියලා කායකේ ගෙනියමු කියලා අයිඩියා එක අරගෙන කායකේ සීට්ස් වලට ඉටිකොල දාලා ඔක්කොම කරලා කාර් එකේ දාගෙන යන් කියලා ප්ලෑන් කරා. ඊට පස්සේ අපි කොහොම හරි ගියේ බීච් එකට. උස්සට ගියා බීච් එකට. උස්සට ගියාම අපේ කසින් කෙනෙක් ඉන්නවා, තාත්තිගේ අයියා ඉන්නවා එහෙ. ඉතින් අපි ඒගොල්ලෝ ගෙදරට තමයි මෙයාවත් එක්කගෙන ගියේ. ඉතින් අපි උදෙන්ම ගියා. උදෙන්ම යනකොට 11ට දෙම්ම කියන්නේ 11ට විතර තමයි අපි හෙට ගියේ. උදේට අපි ගෙදර කාලා මෙයාවත් හොඳට බ්‍රෂ් කරගෙන කටලා අරගෙන ගියා. ඉතින් ගිහිල්ලා ඒගොල්ලන්ත් එක්ක හොඳට දවල්ට ව්‍යාගෙන කරන කට්ටියත් එක්ක ඒගොල්ලන් පොඩි chat එකක් දාගෙන ඉඳලා කතා බහ කරලා හවස් වෙලා ඒක තමයි හිතුවේ. ඉතින් අපි එහෙම කොහොම හරි ගිහිල්ලා අපේ කෙනත් නිකන් ටයිල් එක කියන්නේ යානිය අර රජ ගෙදරක් වගේ තමයි. ගෙදර හිටියත් කොටුවේ නෙමෙයි ඉන්නේ. කෙලින්ම ස්ටෝප්වේ තමයි ඉන්නේ. උදේට සමපෝෂක වුණා, සම්පෝෂක බීලා කෙලින්ම ස්ටෝප්වට තමයි යන්නේ. ඉතින් ස්ටෝප්වේ උදේ ඉඳලා රැ වෙනකම් ඉන්න. ඇයට තමයි ආයෙත් කොටුවට දාන්නේ. කොහොමද ඉතින් ස්ටෝප්ව ගැන රජ මැදුරක් වගේ අපි ඉතින් නිගේ ගිලත් ස්ටෝප්වේ ටයිල් එකකින් හොඳට නිදාගෙන හිටියා ගෙදර වගේ. ඉතින් කොහොම හරි අපි කාලා කරලා මෙයාට කන්න දීලා යා ටිකක් නිදාගෙන කරගෙන අවස්ථ 5යි කාලට විතර අපි ඉතින් ඒගොල්ලෝ ගෙදරින් පිටත් වුණා බීච් එකට යන්න. 5:00 විතර අපි බීච් එකට යනකොට එතන මේ දැස්සේ චුට්ටක් කලවර වෙන්න වෙලා යනවා. කියන්නේ 6:00 විතර වගේ තමයි හොඳටම කලවර. ඉස්සර නම් 6:00 කියන්නේ උඩරිම කලවර වේගෙන ඉනවා. දැන් මේ දවස්වල 6:05 කියන්නේ චූටි කලවරක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකත් එක්ක අවුව බහින එකකින් ඉඳලා 5යි කාලෙට ගියා. අපි ඔය යන අතරමඟදී මේ පැත්තේ ඒ කියන්නේ බල්ලන්ව හදන කෙනෙක් හම්බෙලා කිව්වා ගොඩක් වෙලා තියාගෙන ඉන්නවා මේ ටයිම් එකේ නෙමෙයි ගොඩක් බල්ලන්ව බීච් එකට ගෙනියන්නේ. දේවරුව කියන මොකද ඒගොල්ලන්ට අර සීතලල්ලන හින්දා හවස් වලේ ගොඩක් ගෙනියන්න එපා. උදේවරුවක පුළුවන් නම් ගෙනියන්න. දැන් කවන්නේ නැහැ ගෙනියලා ඉක්මනට අරගෙන ඉන්න කියලා. ඉතින් අපිත් ගිහිල්ලා මෙයාටත් වතුර ගියන නිකන් අර මොකක් දෙයක් හම්බුණා වගේ තමයි. වතුරට මාර කැමති. නාන්න එන්න ගිහපම ගෙදරදී රෙක්ස් නාන්න එන්න කියලා කියපු ගමන් කොහේ හිටියත් දුවගෙන එනවා ෂවර් එක ගාවට. ෂවර් එකට පම මෙයා ගස්සට දානවා. ඒක වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහ අරගෙන ඉන්නම්. ඉතින් කොහොම හරි බීච් එකට ගියා. යන එච්චර කැමැත්තකින් නෙමෙයි ගියේ. හැබැයි වතුර දැක්කම ඉතින් ඒ ඔක්කොම වෙනස් දිව්‍ය ලෝකෙට ගියා වගේ තමයි යා. මාර මාසාවෙන් ගියා. ඊට පස්සේ වතුර දැක්කට පස්සේ ඔව් ගිහිලා ඉඳගෙන ඉරයිඩිය අවුව තපින මේකක් තියෙනවා. චූටි ක්ලිප් එකක් තියෙනවා. එහෙම ඉතින් තියෙනවා. යා මාරම කැමති. හැබැයි ඒ වගේ මෙයාට වතුර තියෙන්න ඕනේ. හිලවෙන්නේ නැතුව එයාට යාගේ පිටියට කාම වතුර තියෙන්න ඕනේ. ඒවත් එක්ක යා මාරම එන්ජොයි කරා. හොඳ අපි ඔතන හිටියේ පොඩි බලක වගේ කියන්නේ ගල් පෑදිලා තියෙන දැන් ගොඩක් වැලි ඉස්සර ගිහිල්ලා මෝදෙනිය අර කාජනේ වෙලා වගේ පස්සට ගිහිල්ලා තියෙන වැලි. ඒ වගේ හැදිච්ච ගල්ුයි වැලි අතර නිකන් බලක් වගේ තියෙන. එතන මෙයාට ඉන්න ඉඳ ඇති. තව හැද තිබුණා ඒ හරියේ රොට්වයර් එක්කෙනෙක් ගෙනල්ලා තිබුණා. ඉතින් එයා හොඳට ප්‍රැක්ටිස් කෙනෙක් කියන්නේ හැමදාම වගේ නිකන් සතියේ සැරයක් වගේ ඉන්නේ කෙනෙක් වගේ. ඉතින් අපි ගෙනියන්නේ ගෙත් දැන් නිකන් හරි මොකක් හරි උල ඇටැක් කරගත්තොත් කියලා ප්‍රශ්නයක් වෙන හින්දා අපි පැත්තට ගෙනිච්චේ. අපි මේ පැත්තට පොඩි තැනක යාට හොඳට වතුරේ නෝමල් ඉන්න තැනක හිටියා. ඉතින් කොහොම හරි මේවා කරලා අපි 6යි කාලට 6 මාට විතර අපි ඉතින් කොහොම හරි බීච් එකකින් ආවා. මොකද යාටත් අන්තිම වෙනකොට අර රැල්ල සැර වෙනවනේ. රැවෙන යාටත් ඒකට අර ඇඟට වදිනවා, මූණට වදිනවා. ඒවත් එක්ක ඒකට කැමති නැති වුණා. ඉතින් එයා යන්න try කරා ඇදගෙන අපිව. ඉතින් අපි මේවා කළා. අපි චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා යාවත් චුට්ටක් ආයෙ පාරක් මුළු ඇඟම වතුරෙන් මේවා කරලා නාවගෙන අපි ඉතින් ආවා. එනකොටත් මහන්සිය වගේ අරගෙන කාලෙකින් ඉගෙන ඇවිදගෙන ගිහිල්ලා
එක එක ඒවා කරලා අරගෙන පාරේ යනකොට බල්ලෝ පුරනවා. එනට මෙයා බිරි වෙලා මේ පාරේ යනකොට බල්ලෝ පුරනවා. මෙයා කිසිම රෙස්පොන්ඩ් එකක් නැහැ. ගේ යනවා. එයාට තියෙන්නේ ගෙදරදී ඕනම ඇටැක් එන අපේ ෆැමිලි මෙම්බර් කෙනෙක්ට ඇටැක් එකක් આવොත් එයා ඇටැක් කරනවා. නැත්නම් නෝමල් එයාට බිරුවා ඒවා කියලා එයා කාටවත් ඇටැක් කරන්න යන්නේ නැහැ. හොඳයි. ඒ වගේම අපි චුට්ටක් මෝඩයි. ඇත්ත කියන්නේ කොහොම හරි ඉතින් ගිහිල්ලා අපි එනකොට ටිකක් රැ වුණා කියන්නේ බීචින් යනකොට මහන්සි චුට්ටක් මන් දුවවන්න බැලුවා. එච්චර හයියෙන් දුවන්න බැහැ මොකද අර හැංගී වතුරයි තෙතයි වැලිත් එක්ක පුරුදුත් නැහැ නේ. හින්දා ගොඩක් මහන්සි කරවන්න ගියෙත් නැහැ මොකද අන්තිමේදී ඒවා මොන හරි වුණොත් කියලා බයට දැන් වයසත් වැඩිනේ අවුරුදු 9කුත් වෙන්නේනවනේ. ඒ හින්දා ගොඩක් මහන්සි කරගෙන නැහැ. ඉතින් අපි ආව කාලෙකින් බීච් එකට අරගෙන ගිහිල්ලා හොඳට එයාට ගන්න පුළුවන් ෆුල්ම එන්ජොයි කරලා එයාට ෆුල් ඩේ එකම එන්ජොයි කරලා එයාගේ පාඩුවේ අපි එයාට දවසක් වින් කරා. ඉතින් ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්න. මෙයාගේ බර්ත්ඩේස් වලට කේක් කපන ඒවා ඊට පස්සේ නාවන එකක් ලස්සන නානවා ෂවර් එක කවුට් කරපුවාම ඒ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට ගිහින් එන්න. ජය වේවා.